හැලෝ කොහොමද කට්ටිය ඔන්න ඉතින් අදත් ඔයාලට ගෙනල්ලා තිනවා ලස්සන වීඩියෝ. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ වට්පෑඩ් එකෙන් කොහොමද ආරු කියන පොත කියවන්නේ කියලා. ඉතින් අපි ලිවර්ස් ලියපු අපි ගෙනාව කස්තුරි සුවඳ ඊට පස්සේ අමාවකාශ පොත. ඉතින් දැන් ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා කස්තුරි සුවඳ පොත නෑ කියලා. ඉතින් මං හිතන්නේ දැන් ඒක අයින් කරලාද කොහෙද ඒකෙන්. හරි අපි බලමු දැන් අද කොහොමද අපි මේ ආරු කියන පොත කියවන්නේ කියලා. ඉතින් ඊට කලින් ඔයා මෙන්න මේ Wattpad app එක download කරන්න නැත්නම් ඔයා download කරගන්න ඕනේ Play Store එකෙන් හරි එහෙම නැත්නම් මේ Apple Store එකෙන් හරි download කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඉන්නේ app එක. මේ app එක ඔයගොල්ලෝ download කරගන්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අපි යන්න ඕනේ app එකට. ඉතින් ඔයගොල්ලෝ app එක download කරගත්තා පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් app එක. ඉතින් ඔයා පළවෙනි පාරටම යන කෙනෙක් නම් ඔයාට මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඔයාට ඔයාගේ email එකෙන් log වෙන්න තමයි එන්නේ. ඉතින් ඔයා එතන email එක click කරලා ඔයා log වෙන්න ඕනේ. log වුණාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ account එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගොල්ලන්ට එක ජාතිය පොත් තියෙනවා. ඉතින් ඔයාලට මේ කැමති පොතක් කියවන්න පුළුවන්. ඉතින් දැන් ඔයා මගේ මේ වීඩියෝ එක බලන්නේ අපි මේ ආරු කියන පොත කියවන්න නම් ඔයාට තියෙන්නේ මෙතනින් සර්ච් බාර් එකට ගිහිල්ලා මම ලින්ක් එක දාලා තියන්නම් මේ පොතේ. එතකොට ඔයගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ක්ලික් කරපු ගමන් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා නම් තියෙන්නේ මේ පොතට අරන් එයි. එහෙමත් නැත්නම් ඔයාට මේ ලින්ක් එක ක්ලික් කරලා නෙමෙයි නම් ආවේ. ඔයාට මම මේ ටයිප් කරන විදිහට ඔයාට මෙතන ටයිප් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් account එක. ඉතින් මේ ලියපු එක්කෙනාගේ SD_ තියලා සිත් කියලා ගහපුවට පස්සේ මෙන්න මේ විදිහට එනවා යාගේ පොත් ලිස්ට් එක. ඉතින් මෙන්න මේ විදිහට දෙවෙනියට තියෙන කම්ප්ලීට් පොතක් පේනවා තියාගන්න ආරු කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලන්ගේ ලයිබ්‍රරි එකට ඇඩ් කරලා තියාගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මෙතන ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ ලයිබ්‍රරි එකේ මේ පොත තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පුළුවන් මෙතන පාර්ට් තියෙනවා 52. රේට් තියෙනවා 1 මිලියන්. වෝට්ස් 70,000ක් වගේ තියෙනවා. ඉතින් මේක ලස්සන පොතක්. ඔයාලට පුළුවන් මෙතන කන්ටිනියු රීඩින් දීලා මේ පොත කියවන්න යන්න. ඉතින් මෙතන පළවෙනි පාර්ට් එකේ ඉඳන් ඔයගොල්ලන්ට පුළුවන් මෙහෙම කියවන්න යන්න. හරි ඉතින් අද ඔන්න ගෙනාව තවත් අලුත් පොතක් ආරු කියලා. අලුත් පොතක් නෙමෙයි මේක ලියලා ඉවර වෙච්ච පොතක්. ඉතින් ගොඩක් දෙනේ ආස වෙයි කියලා තමයි මම මේ පොත ගෙනාවේ. ඉතින් මගේ channel එක බලන ඔයගොල්ලෝ හැමෝම අද වීඩියෝ එක ලස්සනයි නා like එකක් දාලා යටින් comment එකක් දාලා යන්න. ඉතින් ඔයගොල්ලෝ තවත් හොයාගන්න බැරි පොත් තියෙනවා නම් මට comment එකක් යටින් දාන්න මම මේ පොතත් බලන විදිහ කියලා දෙන්න. හරි ඉතින් අද වීඩියෝ එක වැදගත් වුණා නම් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් හමු වෙනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න සුබ දවසක්.